හායි කොහොමද? සුබ දවසක් වේවා ආදරණීය මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ඔයාට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් අරගෙන ආවා. වැල් වගේ ගියපු ඇන්තූරයන්. වැල් ඇන්තූරියන් දැකලා නැත්තම් ඔන්න මගෙන් ඔයාලට අද බලා ගන්න පුළුවන් වැල් ඇන්තූරියම් කියන්නේ මොනවද කියලා. ඉතින් මේ බලන්න අඩි 3කට වඩා උස ගියපු ඇන්තූරියන් ගහක් තමයි මේ තියෙන්නේ. ඉතින් මට කට් කරගන්න බැරුව මේ පැල ටික මම පැත්තකට දාලා තියලා තිබ්බේ. ඉතින් ඒක දන්නේම නැතුව දිගට ගිහිල්ලා පැල ගොඩක් උස ගිහිල්ලා. ඉතින් ඒ වගේම මේ තියෙන මම දැන් හිටවන්න ගත්ත පැල ටිකක්. ඉතින් මට හිතුණා මේ පැල ටිකත් එක්කම අර දඬු දිගට ගියපු ඇන්තූරියන් පැල ටිකත් මේ වෙලේම කට් කරලා හිටෙව්වොත් මට පැල ගොඩාක් බෝ කරගන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් මේ බලන්න මේ මගේ තිබුණා වෙල් ගියපු ඇන්තූරියන් ගස් 10ක් විතර තිබ්බා. මම ඉතින් ඒ ටික කැපුවා. ඉතින් කපලා ගත්තේ මට ඉතින් මේක පුළුවන් පුංචි පැල බෝ කරගන්න. මේ එක ගහක් වුණාට මේ ගහින් මට දඬු කෑලි කපලා වෙන් කරගත්තම මට පැල ගොඩාක් ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න කොච්චර උසට ගිහිල්ලා තියනවද කියලා. ඉතින් මෙහෙම ගස් හැදිච්චම ගහ සාරවත් වෙන්නේ නැහැ. ඉතින් හරිම චූටියට තමයි මේ ගහ වැල වගේ යන්නේ. ඉතින් මම ලෑස්ති දැන් මේක කට් කරන්න. ඉතින් මේ පැල ටික හොඳින් කට් කරනවා. මේ ගොඩක් දුරට මම මේ පැලේ මුලින්ම වගේ තමයි කපන්නේ. මුලින්ම කැපුවාම අපිට පුළුවන් පැල ගොඩක් ගන්න. අපි මේක කඳ උසට තියලා කැපුවොත් ඒකේ ගොඩක් දුරට එක පැලයක් හෝ දෙකක් තමයි එන්නේ. ඉතින් ඒ නිසා මම ගොඩක් දුරට මේ පැලේ කට් කරන්නේ පෝච්චියේ ළඟින්ම වගේ. කියන්නේ මුලින්ම මම මේ පැල ගොඩක් දුරට කට් කරන්නේ. එතකොට තමයි මට පැල ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ බලන්නකෝ කොච්චර උසයිද කියලා. ඉතින් මගේ නොසලිකිලිමත්කම තමයි ඉතින් මෙච්චර කල් පැල උසට ගිහිල්ලා ඉතින් ඒව කට් කරගන්න බැරි වුණා. දැන් ඉතින් අද කට් කරනවා මම. මේ බලන්න මේ වගේ මේකේ මුල් ගොඩක් තියෙන නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපිට මේ පැලේ හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. ගොඩක් දුරට මම පැල කට් කරන්නේ වැස්ස කාලෙට. ඉතින් මේ දවස්වල වැස්ස තියෙන නිසා අපිට ගොඩාක් දුරට පැල හදාගන්න හරි ලේසි. ඉක්මනින් පැල හැදෙනවා. මේ බලන්නකෝ. මේකේ මුලුත් තියෙනවා. ඉතින් මේක මෙහෙම හිටවන්න පුළුවන්. ඒ වුණාට මෙහෙම හිටවන්නේ මම. මේක 3-4 පාරක් කට් කරලා වෙන වෙනම තමයි හිටවන්න උත්සාහ කරන්නේ. ඉතින් මං ඔයාලට තවත් ටිප් එකක් දෙන්නම්. අපි මේ පැලයක් කට් කරනකොට අනිවාර්යෙන් මේ කට් කරපු පැලේ කඳ කොටසට සහ මේ අපි කපන টොප් එක, ඒ කියන්නේ මේ උඩ කොටසට අනිවාර්යෙන් දිලෙර නාශකයක් අපි තවරන්න ඕන. මොකද මේ පැලේට වතුර ගියොත් හරි විස බීජයක්, ඒ කියන්නේ මොකක් හරි දිලීර ආසාදනයක් වෙලා මේ පැල දෙකම මැරෙන්න බලනවා. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ මං ගාන්නේ පොඩි තින්ත එක්කට දිලීර නාශක මොනවා හරි කවලම් කරලා තමා මම පාවිච්චි කරන්නේ. ඒක මට ගොඩාක් හරි කියන්නේ වැදගත්. මගේ ක්‍රමය තමයි තින්ත, කියන්නේ අපි ගාන තින්ත තියෙන්නේ. ඒ තින්ත අරගෙන ඒවට දිලීර නාශකයක් මොකක් හරි කවලම් කරලා මේ තියෙන කඳ කොටසේ ආලේප කරපුවාම මගේ පැල නම් මැරෙන්නේ නෑ ගොඩාක් දුරට. ඉතින් ඔයාලා කොහොම කරනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ විදිහ. මේ බලන්න මම අර කඳ දිගට තිබිච්ච පැල ඔක්කොම කපලා මෙන්න මේ වගේ පොඩි කඳ කෑලි කපා ගත්තා. ඉතින් මට මේ වගේ පැල ගොඩාක් ගන්න පුළුවන්. ඉතින් එක පැලයයි මම කට් කරේ මෙන්න මේ වගේ. ඉතින් ඒ කපපු මේ බලන්න මේ කපපු කොටසේ මේ අතු අතරින් දැන් මං උඩ ගොඩක් දුරට කොළ 5ක් හෝ 4ක් තියෙන්න තියලා තමයි උඩ කොටස කපලා ගන්න. එතකොට ඒක මට ලස්සන ගහක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ දිගට තියෙන දණ්ඩෙන් මට කොළයක් ළඟින් කපලා අයින් කරගත්තා නම් මට ඒ දඬු කෑලි ඔක්කොගෙම මේ බලන්න මට පැල බෝ කරගන්න පුළුවන්. ඉතින්
ගොඩාක් අය හිතනවා මට මේක කරන්න බෑ, මට මේක කරන්න අමාරුයි කියලා. ඉතින් ගොඩක් අය බය වෙනවා පැල කට් කරන්න. ඉතින් එහෙම වෙන්න එපා. ඉතින් ඔයාගේ උත්සාහය තමයි ඔයාගේ ජීවිතේ අරමුණ වෙන්න ඕනේ. ඒ වගේම ඔයා දවසක දිනන්නේ ඔයාගේ උත්සාහය මත. ඉතින් මේ වගේ කපපු කෑලි වල මේ බලන්න මේ අඩි 3ක් විතර දිග මේ දඬු කොටස. ඉතින් මම මේකෙන් ගොඩාක් පැල කපා ගත්තා. මේකේ කෑලි කිහිපයකටම අපිට වෙන් කරගන්න පුළුවන්. මේ බලන්න මම මේකේ කොළ 4ක් හෝ 5ක් හිටින විදිහට තමයි උඩ টොප් එක මම කපා ගන්නෙ. එතකොට මේ টොප් එක ලස්සනට මට වෙනම පොට් එකක හිටව ගන්න පුළුවන්. මේ බලන්න. ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයාට පුළුවන් ලොකු ගණන් දීලා තැන් වලින් පැල ගන්නේ නැතුව එක පැලයක් හරි අරගෙන ඒ පැලේ කට් කරලා ඔයාට පැල ගොඩාක් බෝ කරගන්න. ඉතින් ඔයත් පුංචි තවානක හිමිකාරියක් වෙන්න ඔයාට පුළුවන්. මෙන්න මේ වගේ මම කපලා ඒ දඬු අරගෙන පැලවෙන්න තියලා තමයි මගේ පැලත් මම බෝ කරගෙන තියෙන්නේ. ඉතින් හැමදාම මිහිතුරු සෙවණත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් ආදරේ. ඉතින් ඔයාලා තමයි මගේ හයිය. ඉතින් ආදරෙන් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගෙත් එක්ක රැඳී සිටින්න. ඉතින් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.